ඊයේ පසුරුවේ සිට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ ගණනාවක මහා මාර්ග ජලයෙන් යට වුණා. දිවයිනේ වැඩිම වර්ෂාපතනය කොළඹින් වාර්තා වූ අතර එය මිලිමීටර 400ක්. අධික වර්ෂාවෙන් යට වූ කොළඹ මාර්ග තවමත් එම තත්ත්වයෙන්ම පවතින බව පොලිසිය පවසනවා. කොළඹ කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල, කාසල් වීදිය, බෞද්ධාලෝක මාවත, විජයාරාම හන්දිය හා දෙල්කඳ ආදී ස්ථාන රැසක මාර්ග ජලයෙන් යටවීම නිසා අද උදෑසන අධික වාහන තදබදයක් පැවතුණා. එසේම පන්නිපිටිය, පිළියන්දල, බෝකුන්දර, රාගම හා පාර්ලිමේන්තු සංකීර්ණයේ අසල ප්‍රදේශද මේ වන විටත් ජලයෙන් යට වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි මහතා පැවසුවේ. මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පෞද්ගලික වාහන භාවිතා කිරීම සීමා කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජලයෙන් යට වූ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් බෝට්ටු මගින් සැලසීමට නාවික හමුදාව සූදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් නතුල සෙනරත් මහතා ප්‍රකාශ කළා. මේ වන විටත් අවශ්‍ය තරම් බෝට්ටු ඒ සඳහා සූදානම් කර ඇති බව ඔහු පවසනවා. එවන් අවශ්‍යතාවයක් ඇති ප්‍රදේශ වෙතොත් නාවික හමුදාවට දැනුම් දෙන ලෙස කපිතාන් නතුල සෙනරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කොළඹ ප්‍රදේශයේ විදුලි උපපොළ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමට සිදුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. මේ වන විට කොළඹ 12, කොළඹ 13, කොළඹ 14, කොළඹ 15, කොළඹ 7 තර්ස්ටන් විද්‍යාලය අසල ඇති විදුලි උපපොළ මෙලෙස ජලයෙන් යට වී ඇති අතරම ප්‍රදේශවල විදුලිය විසන්ධි කර තිබෙනවා. මීට අමතරව කොල්ලුපිටිය, ග්‍රෑන්ඩ් පාස්, කොළඹ කොටුව, මෝදර, මට්ටක්කුලිය වරාය හා ඒ අවට ප්‍රදේශවලද විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා. විදුලිය කාන්දු වීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙවන් පියවරක් අනුගමනය කළ බවයි ඔහු පැවසුවේ. මේ අතර කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ කොටසක්ද ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතේ රජයේ පාසල්වල අද දිනේ පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග ප්‍රශ්න පත්‍රය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් එස් සිරිසේන මහතා පැවසුවේ අදාළ ප්‍රශ්න පත්‍රය ඉදිරි දිනකදී පැවැත්වීමට කටයුතු කරන බවයි. මේ අතර ඇති වී තිබෙන වර්ෂා තත්ත්වයක් සමග පවත්වාගෙන යා නොහැකි පාසල් සඳහා නිවාඩු ලබා දීමට අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.